මුටු වැටුණා. හෙලෝ ගයිස්, ඔන්න කාලෙකට පස්සේ තමයි අද vlog එකක් වැටෙන්නේ. අපේ ෆස්ට් ඉයර් ඉවර වෙලා එක්සෑම් ඔක්කොම ඉවරලා වැකේෂන් එකට ගෙදර ඇවිල්ලා ඉන්න අතරතුර අපේ ගෙදර කට්ටියත් එක්ක අද සීතාවක බොටනිකල් ගාඩන් එක බලන්න යන්න තමයි හදන්නේ. මුලින්ම අපි ටවුන් එකට එන්න ඕනේ. ටවුන් එකෙන් කෙලින්ම මේ සීතාවක ගාඩන් එක ගාවට බස් එක තියෙනවා. අපි උදේම ලෑස්ති වෙලා ටවුන් එකට ආවා. නංගිලා දෙන්නයි මායි අම්මයි තමයි ගියේ. අපේ ටවුන් එක කියන්නේ පාදුක්ක ටවුන් එක. එතනින් පාදුක්ක විස්සාවෙල්ල කියලා බස් එකක් යනවා. අන්නේ බස් එකේ තමයි අපි මේ මල්වත්තට යන්න ඕනේ. එතකොට දැන් අම්මා අහනවා ඒක එන වෙලාව කීයද කියලා. උදේ 8:00 වගේ තමයි පාදුක්කෙන් මේ බස් එක ගියේ එක තිබ්බේ. පාදුක්ක ටවුන් එකේ ඉඳන් ගත්තාම විනාඩි 45ක් වගේ තමයි යන්න තියෙන්නේ මේ ගාඩන් එකට යනකම්. ඔය වගේ කොළපාට ලස්සන වීව් එකක් තියෙනවා පාරේ යනකොට. ඒ කියන්නේ ටවුන් එක පහුවෙලා මල්වත්තට කිට්ටු කරද්දි මාරම ලස්සන හැමතැනම කොළපාට වීව් එකක් තමයි තියෙන්නේ. හරි, ඔන්න අපි මල්වත්ත ගාවින් බැහැලා ඉන්නේ. මෙතන ඉස්සරහ එන්ට්‍රන්ස් එකේ වීව් එක තමයි මේ තියෙන්නේ. මුකුත් බෝඩ් මුකුත් නම් ගහලා තිබ්බේ නෑ එහෙම ලොකුවට. මම මේකට කලින් ගිහින් තියෙනවා ඒක හදන මුල් දවස්වල වගේ. ඊට පස්සේ මේ හැදුවට පස්සේ යන්නේ ආයි පළවෙනි සැරේට. ඔන්න ඉන්නවා අපේ 3 sisters group එක. ඔයාලා ප්‍රයිවට් වෙහිකල් එකක යනවා නම් මේ බලන්න මෙතන ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. ඔන්න අපි ටිකට් කවුන්ටර් එක ගාවට ආවා. ටිකට් ගත්තා අපි දේශීය වැඩිහිටියෝ. ටිකට් එකේ ගාන රුපියල් 236ක් වුණේ. ඔන්න එතනින් ඇතුළට ආවහම තියෙන වීව් එක තමයි ඔය තියෙන්නේ. ඔන්න එහෙනම් බලමු අපි මල්වත්ත මොන වගේද කියලා. ඇතුළට යන්නත් කලින්ම අපේ මෝඩ ජෝඩුව ෆොටෝ ෂූට් පටන් අරන් තිබ්බා. Nice. ඒ එන්ට්‍රන්ස් එක ගාව ගාඩන් එක ගැන විස්තරයක් තියෙනවා. මේ බෝක්ස් දාලා තියෙනවා. එතකොට එතන මෙයාලගේ මේ බුක් ෂොප් එකක් වගේ පොඩියට තියෙනවා. දාලා මම හිතන්නේ එතන මල්වත්ත ගැන විස්තර තියෙන පොත් හරි මොනවා හරි ඒ සම්බන්ධ බොටනි පැත්ත සම්බන්ධ පොත් තමයි ඇත්තේ. මේ තියෙන පළවෙනියටම දකින්න තියෙන ලස්සන view එක. ඇතුළ බලන්න යන කලින්ම පොඩ්ඩක් ෆොටෝ දෙක තුනක් ගහගත්තා. මෙතන එන්ට්‍රන්ස් එක ගාව එතන මාර ලස්සනයි view එක. යන්න හිතෙන්නෙත් නැත්තරම්. එතනත් ෆොටෝ ගහලා වැව දිහත් පොඩ්ඩක් වැවද පොකුණද වන්දා ඒක දිහත් පොඩ්ඩක් බලන් ඉඳලා තමයි අපි යන්න ගත්තේ. මේ ඔයාලට zoom කරලා පෙන්නන්නේ මෙතන මේ ගාඩන් එකේ තියෙන view point එන්ට්‍රන්ස් එකට පේන විදිහ. මම ඔයාලට උඩ view point එකට ගියාමත් ආයි පෙන්නන්නම්. මගේ energy drink එක sun crush එකේ. එද්දි අඳුරු වෙලා තිබ්බට ඇතුළට ආවට පස්සේ හොඳට අවුව පායලා එළිය වැටුණා. ඔන්න මෙතන අලුත් ෆොටෝ ලොකේෂන් එකක් හොයාගෙන අපේ නංගිලා දෙන්න. ඔයාලට පේනවනේ අර ඈත තියෙන හංස බෝට්. හංස බෝට් පදින්නත් පුළුවන් ඔයාලා ආවොත්. අපි නම් පදින්න ගියේ නෑ. ඔයාලට පේනවා නේද මේ ගාඩන් එක මේ විදිහට ලස්සනට තියාගන්න මෙතන වැඩ කරන අය මාර ගේමක් දෙන්නේ. ඊට පස්සේ අපි තව ඉස්සරහට ඇවිදගෙන යනකොට මුලින්ම හම් වෙන්නේ මීවන උද්‍යානයක් වගේ. කියන්නේ මීවන ශාක තමයි එතන තියෙන්නේ ගොඩක්ම. ඒ හරහා ඇලපාරක් ගලාගෙන යනවා. ඒක ඒගොල්ලෝ ලස්සනට අර ස්ටෙප් බයි ස්ටෙප් වැටෙන විදිහට මේ ලස්සනට කෘතිමව හදලා තියෙනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් කාම් ලස්සන වටපිටාවක්.
ඔන්න ඉතින් මම මෙතන TikTok එකේ දැකපු ට්‍රෙන්ඩ් එකක් try කරලා බැලුවා. හැබැයි ඒක හරියට ආවේ නැහැ ඊට තරම්. ඊට පස්සේ අපි මේ කඳු නැගගෙන යන්නේ view point එක ගාවට. අර ඔයාලට මම entrance එක ගාවදී zoom කරලා පෙන්නුවේ view point එක උඩින් කන්දක් උඩ වගේ තිබ්බේ. එතෙන් තමයි අපි මේ යන්නේ. ඒ යනකොට රුක්කු යන කියලා තැනක් හම්බුණා. ගස් නම් තියෙනවා. ඔන්න අපි ආව අන්තිමට view point එක ගාවට. ඔන්න මේ තියෙන්නේ guys view point එකේ ඉඳලා entrance එක පේන විදිහ. zoom කරලා පෙන්නන්නම්. view point එක ගාවට entrance එක පේන විදිහ තමයි මේ තියෙන්නේ. මාරම ලස්සනයි මෙතන. කොහෙ බැලුවත් කොළ පාට තමයි පේන තියෙන්නේ. හරිම calm vibe එකක්. ඔන්න අපි view point එක ගාවත් ඊට පස්සේ ෆොටෝස් ටිකක් අරගෙන එහෙම ටිකක් වෙලා ඉඳලා අපේ අම්මට පොඩ්ඩක් එපා වෙලා තියෙන්නේ. අපි ෆොටෝස් ගන්නවා බලන් ඉඳලා. view point එක පාස් කරලා තව ටිකක් උඩට යනකොට තමයි අපිට ඊළඟට රෝස උයන කියන එක හම්බෙන්නේ. ඔන්න අපි මේ පැත්තට ගියා. උඩට ගියා. එතකොට ඔය එක එක ඖෂධීය පැලෑටි තියෙන මේ මුදුන් උයන කියන එක තියෙනවා. ඊට පස්සේ තමයි ඔය පේන්නේ රෝස උයන. ඒක රෝස උයන කිව්වට මං මුල් දවස්වල එනකොටත් ওই විදිහටම වගේ තමයි තිබ්බේ. රෝස හරියට වැවිලා තිබ්බේ නෑ. ඔය වගේ තමයි පැල තිබ්බේ. රෝස උයන ඇතුළටම ගියේ නෑ. අර කෙරවල් කපල් එකක් ඉන්නවා. යාලා ඩිස්ටර්බ් කරන්න බැරි නිසා ඇතුළටම ගියේ නෑ. එතනින් බැහැලා ඊට පස්සේ පල්ලෙහාට එනකොට මේ අපේ උන් දෙන්නට දන් ගහක් සෙට් වෙලා. අනිත් ටික ඇස්තිරින්ගලා. දන්. ඊට පස්සේ අපි ඔන්න රෝස උයන ඉඳන් පල්ලෙහාට වහින්න පටන් ගත්තා හිමීට. සෙට් එකත් එක්ක පල්ලෙහාට බැස්ස. සීතාවක බොට්නිකල් පාග්නේ ළමයි ඉතින් කපල් ගොඩක් ඉන්නවා. මේ අපේ නංගිට කපල් එකක් කියන වචනයක් කියලා ඒකට උච්චාන් කර කර එනවා. එතනින් පල්ලෙහාට බයිතියම් වුණා පළතුරු වෙන. පළතුරු වෙන කිව්වට ඒකේ අපි දැක්කේ චෙරි ගහක් දැක්කා. එතකොට කාමරංග වේරල් ජාති දෙක තුනක් වගේ තමයි දැක්කේ. හරි ඔන්න දැන් කන්ද බැහැලා අපි පහළටම වගේ ආවා. ඔන්න අපි ආවා පහළ තියෙන තවත් ලස්සන ෆොටෝ ලොකේෂන් එකකට. බලන්නකෝ එතන view එක. ඔන්න එතන ෆොටෝ ගහලා ඉවර කරලා යන්න හදනකොට ඔන්න වල දැක්කේ නෑ වැටුණා. වැටි නැගිටින්න හින්දා ආයෙ නැගිටලා යන්න ගත්තා. My God! ඔන්න guys තවත් ෆොටෝ ලොකේෂන් එකක් හොයාගත්තා. Nice. ඔන්න එතෙන්දී අපිට යාළුවෙක් හම්බුණා. එහෙනම් guys අපි දැන් යන්න තමයි හදන්නේ garden එකෙන් එළියට. අපි එදි 9 ගානක් වගේ 1යි වගේ වෙද්දී ඇවිදලා ඉවරයි garden එකේ. මෙතන බෝඩ් එක දාලා තියෙනවා ජලයට පැසීමෙන් වලකින්න කියලා. ඔයාලා නාන්න නැතුව ආවට කමක් නැහැ. මෙතනින් වතුරට වහින්න හදන්නේ.
අර එන්ට්‍රන්ස් එක පැත්තේ නම් ආව දකුණු අත පැත්තට වෙන්න තියෙනවා මේ කැෆෙටේරියා එක. එතන අයිස්ක්‍රීම් බැලුවා, අයිස්ක්‍රීම් දිය වෙලා කියලා කිව්වා. ඉන්දා හොඳ අපි එළියට යනවා කෙලිම බස් එකට නගින්න කියලා හිතාගෙන. අපේ වෙලා හොඳයි ඉදා එළියට බහිරකොනම් වගේ බස් එක ආවා. ඊට පස්සේ අපි ඉතින් බස් එකේ නැගලා ආයි ගිය විදියටම ගෙදර ආවා. ඔන්න හෝ තමයි අපි එදා සීතාවක ගාඩන් එක බලන්න ගිය දවස ගත වුණේ. එහෙනම් ගායිස් මම ආයිත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. එතකම් මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.